Hi friends, ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරන් හැවිල්ලා තියෙන්නේ Free Fire ID එක විතරක් පාවිච්චි කරලා කොහොමද ඔයගොල්ලන්ට කැමති account එකක් උස්සන්නේ කියලා. ගොඩක් ඉතින් මේ වීඩියෝ එක බලන්නේ ලොකු account නැති කොල්ලෝ තමයි ඉතින් මේ වීඩියෝ එක ඉතින් ගොඩක් දුරට බලන්නේ. ගොඩක් කට්ටියට ඉතින් සාමාන්‍යයෙන් මේ වෙද්දි අලුතෙන් play කරන players ලා ඉතින් ගොඩක් වැඩි game එකේ. ගොඩක් කට්ටිය ඉතින් account නැහැ. මගේ බබා ගොඩක් කට්ටිය ඉතින් free account ඉල්ලනවා. ඇත්ත වශයෙන් කිව්වොත් ඉතින් free account giveaway එකක් වගේ වෙලාවක දෙන්න පුළුවන්. හැම වෙලාවෙම ඉල්ලන හැමෝටම free account දෙන්න එච්චර account නැහැ. ඒ ප්‍රශ්නෙත් තියෙනවා. ඒ නිසා තමයි ඉතින් මට message දාලා free account ඉල්ලන set එක තරහ වෙන්න එපා. ඒ ගැන ඉතින් ඔන්න මතක් කරා වීඩියෝ එකේම. අනිවාර්යෙන් මේක YouTube පැත්තෙන් බලන set එක මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මතක් කරනවා. TikTok පැත්තෙන් බලන set එකත් වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මතක් කරනවා. අනිවාර්යෙන්ම YouTube පැත්තෙන් බලන set එක subscribe පාරක්, like පාරක්, share පාරක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මගේ set එක. ඒ වගේම ඉතින් TikTok පැත්තෙන් බලන set එක අනිවාර්යෙන් follow පාරක් දාන්න. අපි 1k මේ වීඩියෝ එකෙන් target එක complete කරගන්න පුළුවන් වෙයි කියලා ඉතින් මම හිතනවා. අනිවාර්යෙන් TikTok පැත්තේ කට්ටිය like පාරකුත් දාගෙන යන් ගැම්මටිනේ. හරි. ගොඩක් කට්ටිය ඉතින් මේ වීඩියෝ එක බලන්න නැත්තේ කොහොමද account එක උස්සන්නේ කියලා Free Fire ID එක විතරක් පාවිච්චි කරලා. මුලින්ම මම කියලා දෙන්නම් ඕගොල්ලන්ගේ account බේරගන්නේ කොහොමද කියලා. හරිද? ගොඩක් කට්ටිය ඉතින් මේ වෙද්දි scammers ලට අහු වෙලා ඉන්නවා ඇති වෙන්න. ඕගොල්ලන්ට ඉතින් පුංචි දේවල් ටිකක් කරගන්න තියෙන ඕගොල්ලන්ගේ සාමාන්‍යයෙන් bot account එකක් හරි නැත්නම් හොඳ account එකක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම දැන් ගේම් එකේ ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන්ට ගේම් එකේ account එක මෙන්න මේ විදිහට බයින් කරගත හැකි. මාත් මේ අද බයින් දෙන්න දැම්මේ මගේ මේක bot account එක. bot account එකක් වුණාට මාත් ඉතින් අද බයින් දෙන්න දැම්මා. මේ විදිහට ඕගොල්ලන්ට ඉතින් ඕගොල්ලන්ගේ account එක බයින් දෙන්න දාලා දවස් 15කට පස්සේ full security access හදා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි ඕගොල්ලන්ට ඕගොල්ලෝ ගේම් එකට ලොග් වෙන බයින්ඩ් එක ඉස්සුවත් ඕගොල්ලන්ට මේ recovery email එකෙන් ඕගොල්ලන්ගේ අතර account එක ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ගොඩක් කට්ටිය ඉතින් account ගේම් එකෙන් බයින් කරගන්න නැතුව account දීලා scammers වලට අහු වෙලා account නැති කරගන්නවා. බොහෝ කට්ටිය සල්ලිත් නැති කරගන්නවා. ඉතින් හොරුන්ට එහෙම අහු වෙලා ඕගොල්ලන්ට ඉතින් මතක් කරනවා අනිවාර්යයෙන්ම ගේම් එකේ ගේම් බයින් හදාගන්න. ඒක තමයි ඉතින් පළවෙනි කාරණේ. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ගේ ගේම් එකේ ලොගින් ඕගොල්ලෝ ගොඩක් කට්ටිය මේ වෙද්දි ඉතින් මේකේ ගේම් බයින්ඩ් එකක් තියෙන Google නිසා Google account වලටම තමයි ඉතින් හදාගෙන ඇත්තේ. Google account වල අනිවාර්යෙන් 2 step verification එහෙම on කරලා තියාගන්න. ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. backup code ඊට පස්සේ 2 step number recovery email හැමදේම ඇඩ් කරලා account එක ඉතින් සුරක්ෂිතව හදාගෙන තියාගන්න. කිසිම කෙනෙක්ට උස්සන්න බැරි වෙන්න. හරිද? හදිස්සියවත් ඕගොල්ලන්ගේ යාළුවෙක්ට හරි යාළුවෝ කියන්නේ ඒ කියන්නේ යාළුවෝ ඉන්න පුළුවන් 100%ක් හොඳ යාළුවෝ ඉන්න පුළුවන්. ඒ වුණාට හැමෝම විශ්වාස කරන්න යන්න එපා. අද කාලේ කාවත් විශ්වාස කරන්න බෑ. ගේම් එකේ ලොගින් දෙනවා නම් recovery mail එක දෙන්න එපා කිසිසේත්ම. ඕගොල්ලන්ගේ recovery mail එක නොවන විදියට ගේම් බයින්ඩ් එකක් ගහලා යාළුවෙක්ට ලොගින් දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. යාළුවෝ account එක ඉස්සුවත් ආපහු recovery mail එකෙන් ඔයගොල්ලන්ට ඉතින් account එක ගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඒ නිසා යාළුවෙක්ට උනත් දෙනවා නම් අනිවාර්යෙන් ගේම් බයින්ඩ් එක දෙන්න එපා. හරිද? ඉතින් කියන්න තියෙන 2 step ඒ ටික හදාගෙන අනිවාර්යෙන් ඉතින් ඒ ටික security හදාගන්න. Facebook account තියෙන කට්ටිය මේ පැත්තේ Facebook වලත් තියෙනවා pass key add කරගන්න පුළුවන්. 2 step දාගන්න පුළුවන්. backup code ගන්න පුළුවන්. ඒ ටික හදාගන්න. ඒ ටික හදන විදිය වෙන වීඩියෝ එකක් වොන්න ඒකත් කියන්න. ඒ වීඩියෝ එක මම ඉතින් ඉස්සරහට අරන් එන්නම් මගේ උන්ගේ. ඉතින් තව දෙයක් මතක් කරන්න තියෙනවා. ගොඩක් කට්ටිය ඉතින් මේ වීඩියෝ එක බලන්නේ නැත්තේ කොහොමද account උස්සන්නේ කියලා Free Fire ID එකෙන්. හරිද? Free Fire ID එකෙන් ඇත්තම ගියොත් account උස්සන්න පුළුවන්. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් ඉතින් Free Fire ID එකෙන් account උස්සන්න පුළුවන්ද කියලා. මම දැක්කා ගොඩක් TikTok එකේ ගොඩක් තැන්වල viral යනවා. ගොඩක් කට්ටිය කියනවා Free Fire ID එක විතරයි ඕනේ. මට මෙන්න මේ විදිහට සල්ලි දාන්න. ඔයගලන්ට account එක පැයෙන් පැය දෙකකින් විනාඩියෙන් අරන් දෙන්න පුළුවන් කියලා මේ සල්ලි දාන්නේ කියලා ගොඩක් කට්ටිය මම දැක්ක ඉන්නවා TikTok channel හදාගෙන. හරිද? ඒවට අහු වෙන්න එපා. කිසිම account එකක් නැති වෙච්ච උස්සපු. හරිද? කිසිම account එකක් වෙනත් මොනෑම හෝ මාර්ගයකින් ගත්තත් Free Fire ID එක පාවිච්චි කරලා account එකක් ගන්න බෑ යාළුවේ. මොකද ගේම් එකෙන් කිසිම සේත්ම එහෙම ඔප්ෂන් එකක් දීලා නැහැ. Free Fire ID එකෙන් account එකක් recover කරන්න පුළුවන් ඔප්ෂන් එකක් ගරීන එකෙන් දීලා නැහැ.
ගරීන එකෙන් දැනට දීලා තියෙන ඔප්ෂන් එක තමයි රිකවර් මේල් එක ඇඩ් කරලා ඒක කන්ෆර්ම් වුණාට පස්සේ ඒකෙන් account එක ගන්න විතරයි. ඉතින් දැනට ඕගොල්ලන්ට දීලා තියෙන්නේ වෙන කිසිම ඔප්ෂන් එකක් දීලා නැහැ. ඒ නිසා හොරුන්ට අහු වෙන්න එපා. තව විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා. බෑන්් වෙච්ච කවුන්ට එහෙම අන්බෑන් කරන්න බෑ. සාමාන්‍යයෙන් මෙහෙමයි අන්බෑන් කරන්න කියන්නේ ඔගොලන්ට මතකයි කලින් ඒ කාලේ SLR පොඩ්ඩගේ හරිද මම නම කියලා කියන්න SLR පොඩ්ඩගේ කවුන්ට් එක බෑන්ඩ් වුණා. බෑන්ඩ් වෙච්ච වෙලාවේ එයා අන්බෑන් කරගත්තා. අන්බෑන් කරගත්තේ එයා වැරද්දක් නොකරපු නිසා. ඒක එයා මේ කොහේ හරි මොකක් හරි පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකකින් හරි මොකක් හරි ලොකු තැනකින් කතා බහ කරලා එයාගේ වැරද්ද එයා නොකරයි කියලා එයා මේ වැරද්ද කරේ කියලා ඔප්පු කරලා එයා account එක අන්බෑන් කරගත්තා. එහෙම උනේත් ඒක වෙන යාළුවෙක්ට දීලා ඒක අනික ලෝකේ තියෙන සුපිරිම account වලින් එකක් ඒක. ඒ නිසා තමයි ඉතින් ගරීන එකක් සලකා බලලා දුන්නේ. එහෙම නැතුව අපි ඉතින් වැරද්දක් කරලා බෑන් කරගත්ත account එකක් ගරීන එකෙන් කිසිසේත් ඉතින් අපිට ආපහු දෙන්නේ නැහැ. ඒකත් ඉතින් මතක තියාගන්න කියලා ඉතින් මගේ උන්ට එකට කියනවා. හරිද? ඒක මතක් කරන්න ඕනේ කොල්ලොන්ට කියන්නේ ආගේවත් account උස්සන්න හිතන්නවත් එපා. ගොඩක් ඉතින් මේ වීඩියෝ එක බලන්නත් ඇත්තේ සුළු පිරිසක්. හරිද? account ඉස්සීමේ පරමාර්ථයෙන් ඇත්ත වශයෙන්ම කිව්වොත් කාගේවත් account උස්සන්න එපා මගේව. අලුතෙන් ගේම් එක ගහන්න ගත්තව හෝ පරණ කට්ටිය පරණ කට්ටිය ඒගොල්ලන් account උස්සන්න වෙන්න පුළුවන් මොකක් හරි බෑන්ඩ් එක වෙන්න පුළුවන්. ඒ කට්ටිය පවා ඕගොල්ලන්ගේ අලුතෙන් හෝ බොට් account එකක් හදාගෙන මේ ප්ලේ කරන්න ඉතින් සල්ලි තියෙන කට්ටිය පොඩි account එකක් හරි අරගෙන ප්ලේ කරන්න කාගේවත් දුක් මහන්සියෙන් හම්බ කරලා නැත්නම් මුල ඉඳන් මේ මහන්සියලා හදපු account එකක් උස්සන්න හිතන්න එපා. ඒක කොල්ලෙක්ගේ ආසාවක් හීනයක් නැති කරන්න එපා. හරිද? ඕගොල්ලෝ ඉතින් ඕගොල්ලන්ගේ account එකක් කවුරු හරි ඉස්සුවොත් දැනෙන වේදනාව ඒ කොල්ලගේ account එක ඕගොල්ලෝ ඉස්සුවොත් කවුරු හරි කොල්ලෙක්ගේ account එකක් ඉස්සුවොත් ඒ කොල්ලටත් ඒ විදිහම දැනෙනවා. හරිද? ඒ නිසා ඉතින් ඔන්න ඒකත් මතක් කරා කිසිම කෙනෙක්ගේ account එකක් උස්සන්න එපා. ඉතින් මේ වීඩියෝ එකෙන් දෙයක් මගේ උන් මොනවාම හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ සුබිනුම් සුපිරි වීඩියෝ ඉස්සරහටත් ඕනද කියලා අනිවාර්යෙන් ඉතින් මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඉතින්. ඒ වගේම ඉතින් ආයෙත් මතක් කරනවා TikTok channel එක 1k ගහන්න තව පොඩි followers ප්‍රමාණයක් ඉන්නේ. ඒ නිසා ඉතින් මගේ උන් set එක support එකක් දෙන්න ඉතින් 1k ගහන්න. ඔන්න ඉතින් ඒකත් මතක් කරා. ඉතින් ඔයගොල්ලන්ට account එකක් විශ්වාසයෙන් ගන්න හෝ විකුණ ගන්න තැනක් හොයනවා නම් අනිවාර්යෙන් ඉතින් අදම මල්ද ගේමින් account store එකත් එක්ක set වෙන්න පුළුවන්. YouTube පැත්තේ comment section එකේ මම මගේ WhatsApp number එක pin කරලා තියන්නම්. ඒකෙන් ඕගොල්ලන්ට කැමති account එකක් ගන්න හෝ විකුණ ගන්න පුළුවන්. buy and sell උත් අපි කරනවා. ඕගොල්ලන්ගේ account එක සාධාරණ ගානකට එවලෙම ආවොත් අපි එවලෙම buy කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ දේවල් ටික තමයි ඉතින් අද වීඩියෝ එකෙන් මගේ උන් set එකට ඉතින් මතක් කරන්න ඕන උනේ මට. එහෙනම් ඉතින් ආයෙ කියනවා කිසිම කෙනෙක්ගේ account උස්සන්න හිතන්නවත් එපා. ඒ වගේම account ID වලින් උස්සන වැය කියන කට්ටියට අහු වෙන්නත් එපා. හරිද? එහෙම දෙයක් කරන්න බෑ. එහෙනම් ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. TikTok පැත්තෙන් බලන කට්ටිය follow පාරක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ සුපිරිම සුපිරි වීඩියෝ එකකින් ආයෙ set වෙමු. අදට ගිහින් එන්න. ජය වේවා.